ඔබ සැන්දෑවක් වේවා හැම දෙනාටම මේ මං අද ලයිව් එකක් කරනවා කියලා දැන් මේ පණිවිඩය නමුත් තියෙන සිග්නල් පොඩි ප්‍රශ්න තියෙනවා ඒන් දෙන්න අපහසු වුණා මේ ඒන් තමයි මම මේ වීඩියෝ එක දෙන්නේ එතකොට මම දාලා තියෙනවා මේ යන්ත්‍ර මන්ත්‍ර ඉගෙන ගන්න උදවියට බොහොම අවශ්‍ය වෙන කියන්නේ අවශ්‍ය කරන මන්ත්‍රයක් දෙනවා කියලා එතකොට මේක ගන්නේ පාඩම් හිටින්න කියන්නේ සිද්ධි වෙන්න මන්ත්‍ර සිද්ධි කරගන්න සමහර ගොඩක් දානවා මට පාඩම් හිටින්නේ නැහැ පාඩම් කරාට කියලා. එතකොට මේක ගන්නෙ මේමයි අපි 7 වාරයක් පැන් වීදුරුවක් ඉස්සර පෙරා ගන්නවා. 7 වාරේ පෙරාගෙන මේ මන්ත්‍රේ 21 වරක් හෝ 54ක් හරි 108ක් හරි Tamanට මානසික පුළුවන් නම් 108ට 54 කියන ප්‍රශ්නයක් නැහැ 21 වරක් ප්‍රමාණවත් මේ පැන් වීදුරුවට මතුරගෙන ඊට පස්සේ ඒක අපි පානය කරලා ඊට පස්සේ මන්ත්‍ර පාඩම් කරන්න යනවා. එතකොට තමන්ගේ ගුරුවරයෙක් ඉන්නවනම් ඒ ගුරුවරයාට අනුකූල ගුරුවරයෙක් ඉන්නවනම් මේ කියලා දෙනවනේ. මෙන්න මේ විදිහට කරගෙන යන්න කියලා. හරි. එතකොට මම මන්ත්‍රය දෙන්නම්. ඒක හරියාකාරව කරගෙන මේක යන්ත්‍ර මන්ත්‍ර විතරක් පාඩම් කරන කෙනෙක් විතරක් නෙමෙයි කවි පාඩම් කරන අයට ඉතින් පාඩම් හිටින්න මේ මන්ත්‍රේ ඊටම වැදගත්. ඕන් නමෝ කාලීබන්ද වර කාලීබන්ද වසං කුමාරී බන්දි උල්ට දෙම් දිවාකට සන්දේයම් බන්ද කාලී ගුට්ටමන සරදී මුගේට බන්ද සිරකරක් කවිසින් ව්‍යාකරණ පාඩම් කිරීමට මහගේ මුකපටි මහපති මේපදී පාර්වතී සත්‍ය මේ පද්ද හා දුම් දුම්ලාත මම් පොන්නේ මහගේ මුකේ යක්‍රාක් කරන ගා පංචනාදයක් වීදුවා කලේ දේවතාවා කලේ කියකරවා පන්තන් දේවතාවා පන්තන් කියකරවා සින්දෙන් දැයලා දුම් මහා විෂ්ණු උඩින් ඉරගුල්ලා යටින් ඉරගුල්ලා වටින් ඉරගුල්ලා මාතුරු මිනිසුන් මාතුරු දෙවියෝ මාතුරු යතේ ප්‍රේතා මාගේ පාට කල් දේවතාවරන් කලේ බන්ද වන්ද ස්වාහ ඔන්න ඔය මන්තරේ යම් කිසි අපහැදිලි තැනක් තියෙනවා නම් තේරෙන්නේ නැත්නම් තැනක් තියෙනවා නම් කතා කරලා අහන්න කියලා දෙන්නම්. එතකොට තව දෙයක් කියන්න මගේ නම්බරේ 070 254 3300 071 954 ඔය නම්බර් එකකට කතා කරන්න. Tamanට අපහැදිලි තැනක් යම් කිසි තැනක් තියෙනවා නම් කරන විදි කියලා දෙන්න. එතකොට තවත් කාරණාවක් යම් ඒ කියන්නේ නිර්නාමික වලින් ඔය දාන පෝස්ට් දාලා තියෙනවා සමහර කියලා තියෙනවා මම කියලා මේ දාන්නෙත් අවශ්‍ය නැහැ. එතකොට මට එම දාන්න. එතකොට තව දෙයක් තමයි සම්බන්ධව ගොඩ දෙනෙක් මට ස්ක්‍රීන්ෂොට් එවනවා පණිවිඩ දෙනවා. යාම කෙනාටම ස්තුතියි මේ සම්බන්ධව මට පණිවිඩ ලබා දුන්නට. ඉතින් මම ඒ තැන්වලදී යම් කිසි පණිවිඩයක් දීලා තිනවා. මොකද මේ Facebook කරාම මේ දේවල් ගානින් මේ කියන්නේ කරන ඉඳ තමයි මම ඒවට පණිවිඩය දීලා තින්නේ. නමුත් මට ඒවට පණිවිඩ මෙහෙම දෙන්න අවශ්‍ය නැහැ. යම් කිසි කෙනෙක් ඉන්නවා නම් මගේ ශාස්ත්‍රීය පැත්තෙන් මම යාලට කරන්න අවශ්‍ය දේවල් කරනවා. එහෙනම් සෑම දිනාටම සුබ සන්ධ්‍යාවක් වේවා.